ලෝකයේ සියලු භාෂාවන් කියවන්න පුළුවන් විද්‍යාඥයින්ටත් කියවන්න බැරි පොතක් තියෙනවා කියලා ඔබ දන්නවද? අවුරුදු 600කට වැඩි කාලයක් මේ පොත ලෝකයේ විශාලතම රහසක් වෙලා තියෙනවා. වොයිනිච් මැනුස්ක්‍රිප්ට් ලෝකයේ කියවන්න බැරි පොත සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක. 1912 වසරේ වයිල්ෆ්‍රෙඩ් වොයිනිච් කියන පොත් එකතු කරන්නේ ඉතාලියේ පරණ ආරාමයකින් අමුතු පොතක් සොයාගත්තා. මේ පොත සාමාන්‍ය පොතක් නොවේ. පර්ච්මන් කියන පරණ සමයේ කඩදාසි වලින් හදපු එකක්. විද්‍යාඥයින් මේ පරීක්ෂා කර 15 වන සියවසේ ලියලා තියෙනවා කියලා සොයාගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ මේ පොතේ අකුරු කිසිම දන්න භාෂාවකට ගැලපෙන්නේ නැහැ. ඒ අකුරු රැන්ඩම් නෙවෙයි. ඒවාට පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි සැබෑ භාෂාවක් ලියලා තියෙනවා. පොත ඇතුලේ තියෙන්නේ ලෝකයේ කිසිම තැනක සොයා ගැනීමට නොහැකි පැලෑටි චිත්‍ර. විද්‍යාඥයින්ට පවා ඒව හඳුනා ගැනීමට බැරි වුණා. තවත් පිටුවල තියෙන්නේ තාරකා, රාශි චක්‍ර සහ අමුතු සංකේත. කොච්චර අමුතුද කියනවනම් නාන ටැංකි වගේ දේවල් ඇතුලේ ඉන්න කාන්තාවන්ගේ චිත්‍ර පවා තියෙනවා. දෙවන ලෝක යුද්ධයේ කෝඩ් බ්‍රේකර්ස්ලා පවා මේ පොත ඩිකෝඩ් කරන්න උත්සාහ කළා. පසුව මොඩර්න් කම්පියුටර්ස් AI සිස්ටම් පවා භාවිතා කර මේ ඩිකෝඩ් කරන්න උත්සාහ කළා. ඒත් කාටවත්ම නම් මේක තේරුම් ගන්න බැරි වුණා. සමහරු කියන්නේ මේක රහස් ඖෂධ පොතක් කියලා. තවත් අය කියන්නේ ඇල්ජම් ගැන ලියපු එකක් කියලා. මේක හිතාමතාම කන්ෆියුස් කරන්න ලියපු ෆේක් පොතක් කියලා තියරි එකක් තියෙනවා. නැත්නම් ඒක වෙනත් ග්‍රහලෝක භාෂාවක්ද? ලෝකයේ විශාලතම රහසක් වශයෙන් මේ පොත යෙල් යුනිවර්සිටි ලයිබ්‍රරි එකේ ආරක්ෂා කරලා තියෙනවා. ඔබට හිතෙන්නේ මේ පොතේ රහස කුමක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මේ කතාව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. ආයෙමත් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.